පාටිකුරුල්ලෝ කතාවේ අවසානයේට මොන වගේ කාරණාවක් සිද්ධ වෙන්න පුළුවන්ද? ඉතින් අපි අද ඒ ගැන තමයි මේ වීඩියෝ එක හරහා කතා කරන්නට බලාපොරොත්තුකුත් ඇති කරගන්න සිද්ධ වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්නට කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න. ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කතාව ගැන තමයි අද මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට සූදානමක් ඇති කරගෙන ඉන්නේ කියන ඒ කාරණාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාව මතක් කරන්නට සූදානමක් තියාගෙන ඉන්නේ කියන ඒ අපූර්ව කතාව ගැන අපිට මේ වෙලාවේ මතක් කරන්නට හැකියාවක් ලැබෙනවා කියන ඒ කතාව ගැන මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට සූදානමකුත් තියාගෙන ඉන්නවා කියන ඒ අපූර්ව කතාව ගැන අපි හැමෝම මේ වෙලාවේ මතක් කරගෙන ඉන්නට උවමනාවක් තියෙනවා කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේ මතක් කරන්නට සූදානමක් තියාගෙන ඉන්නේ. ඒ විශ්වාසය අපිට මේ වෙලාවේ කතා කරන්නට ඉඩකඩක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේ මතක් කරන්නේ. ඔයා දන්නවද කෙවින්ගේ තාත්තා දැන් කෙවින් වෙනුවෙන් ගොඩාක් ලොකු දෙයක් කරා. ඒ වගේම තමයි මේ ලොකු දේ කරලාවිල්ලා කෙවින්ගේ තාත්තා ගොඩාක් සතුටු වෙනවා. මොකද තමන්ගේ පුතා තනියම බිස්නස් එක. තමන්ගේ පුතා කාබාසිනියක් යා හැමදේම විනාශ කරනවා. මේ හැමදේම පෙන්වා දුන්නේ නුරාන්. හැබැයි නුරාන් කියපු දේවල් දැන් වැරදි කියන එක කෙවින්ගේ තාත්තට තේරලා තියෙන්නේ. අනිත් එක කිසිම දෙයක් මේ වෙලාවේ වරදින්නේ නැහැ කියන ඒ කතාව ගැන තමයි අපිට කතා කරන්නට ඉඩක් තියාගෙන ඉන්නත් ඕනේ කියන කතාව ගැන මේ වෙලාවේ කතා කරන්නට අවස්ථාවක් දීලා තියෙනවා කියන ඒ අපූර්ව කතාව ගැන මම මේ වෙලාවේ ඔයාලට මතක් කරන්නටත් ඉඩක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද අපි හැමෝම විශ්වාසයෙන්ම කතා කරගන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක අපිට මෙන්න මෙහෙම බලාපොරොත්තුවකුත් තියාගන්නට ඉඩක් මේ වෙලාවේ හදාගන්න පුළුවන්කම ලැබෙනවා. මම මෙන්න මෙහෙම කියන්නේ. කෙවින්ගේ තාත්තගේ ජීවිතේ කෙවින්ගේ තාත්තා බලාපොරොත්තු වුණා වගේම තමන්ගේ පුතා හොඳ බිස්නස්මන් කෙනෙක් වෙනවා කියන එක ඒක සතුටට කාරණාවක් වෙනවා කියන එක ගැන තමයි අපි හැමෝම මේ වෙලාවේ කතා කරන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අපි අද මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ. ඉතින් අන්න ඒ ගැන තමයි අද මම ඔයාව දැනුවත් කරලා කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නේ කියන ඒ අපූර්ව කතාව ගැන අපිට මේ වෙලාවේ මතක් කරන්නටත් පුළුවන්කමක් ඉතුරු වෙලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද මම ඔයාව දැනුවත් කරලා මේ වෙලාවේ හොඳින්ම කතා කරන්න සූදානමක් තියාගත්තේ. විශේෂයෙන්ම කෙවින් ඉදිරියට හොඳ බිස්නස්මන් කෙනෙක් විදියට ඉස්සරහට යනවා. විශේෂයෙන්ම ඔය නුරාන්ගේ හැම දෙයක්ම නුරාන් ඔහුගේ කාලේ හිතන් හිටියේ කෙවින්ගේ තාත්තගේ බිස්නස් වලින් කොට යන්න. හැබැයි කෙවින්ට එහෙම බිස්නස් ඥානයක් නැහැ. ඉතින් ඒ නිසා කෙවින් පරාද වෙන්න තමයි නුරාන්ට සිද්ධ වෙන්නේ කියන ඒ කාරණාව ගැන තමයි අද මම වීඩියෝ එක හරහා ඔබ දැනුවත් කරන්නේ.